මේක වෙනිවස් දැන් බයින්න නම් ආයෙක මේක නැතිලොත් නේ කැම නැති අය කවුද දන්නේ ඉන්නේ කොහොම පුස්කලා මානු වෙලා කමන්නේ කන්නේ මම ගන්නවා පුස්කලා නෙවෙයි it's vegan, it's nice. Literally, lake house, divine.
නිකන් මුනිච්චියා. ඔය එන්නේ ලංකට යන්නේ නැහැ. ඉර ගන්න ඇවිල්ලා. අර මම. මොකක් එකක් ගත්තද? Mayan. Ani. ඉන්න මැනික ඉන්න. ඔයාලා ඔය සාමාන්‍ය ඉන්න කොහොමද ඉන්නේ? අත ගන්න යන්න එපා. ඔය ඉන්න. Bye, Shio. Eh, badaga. නෑ සාමාන්‍ය ගමනේ කොහම යන්න සල්යුට් ඕන්න. සාමාන්‍ය දෙයක් නේ. හරි අපි යන පාරේ ඊට දෙන්න වෙනවා. ඔව්. මාර්ග බාධක එපා. මේකේ පොල් ගෙඩිය කියනවා මම මහා උඩට ගෙනියනවා. වනින්න බැන්නද ඔයද? මේ කියන්නේ
මංගච්චන්න ඇතුළට. ඇතුළට එන්නලා. ඔය බලපෑන් මේ බබා බලන්න. රහේතු කරුකරු වච්චන් තිබුණේ. මතකයි. ආදිවාසී. චලත්තු අන්න මංගච්චන්න රොඩියතු ඔව් ඒකට විරුද්ධ වුණා. පස්සේ තමයි මේතන මේ රටපොජ්ජට පිටතනින් මිනිස්සු. ඒ මන්දවිච්ච පරම්පරා පොජ්ජයක් හැටියට තමයි මේතන තිබුණා. ඉතින් මෙයත්ෝ මේ රටපොජ්ජේ රඳන නායකයන් මන්දවිච්ච අනමකදී මේ වැඩපොජ්ජ ඇයිරුකුලට මන්ද කරයි කියන්නේ. මොනකද ඒ විශ්වාස පොජ්ජ මෙයත්තම් මැද තිබෙනවා. මං ගච්ඡපු කාලෙමෙච්චේ මේ ඇත්තන්නේ රටපොජ්ජේ තිබාපු ආණ්ඩු පොජ්ජවල වලින් මේ තිබෙන ආණ්ඩු පොජ්ජෙන් ඇනෝ කලන අනිත් පරම්පරා පොජ්ජවල වලට ඇනෝ කලන කොළ පොජ්ජෙන් මේ ඇත්තන්ටත් මේ කාලෙමෙච්චේ වෙනස් වෙන මන්ද කරලා තිබෙනවා. ඉතින් ඒ වෙනස් වෙන මන්ද කරලා තිබෙන්නේ ආණ්ඩු පොජ්ජේ හිටලාගෙන තිබෙනවා මේ පරම්පරා පොජ්ජ වෙන එකමක් කියන එකම ඒත්තෝ තැනකින් හිටලාගෙන තිබෙනවා. ඒ හිටලා ගත්ත එකෙන් මෙයත්ෝ විශ්වාස පොජ්ජ මන්ද කරනවා. ඉදිරි කාලෙමෙච්චේදී මහහූරා මේතන ඇයිරුකුලට මන්ද කරලා මොන එකක් හරි තීරණ පොජ්ජක් අනු කළා කියලා. මට මේ යනවා ඡන්දය. ඔය තැන් වල ඉතින් මෙයත්තන්ට හිටලා ගන්න එකමක් පොදොයි. ඉතින් මෙයත්තන්ට ආරංචි පොජ්ජ තිබනවා ඡන්ද පොජ්ජවල තිබනවා. ඉතින් ඒතන මෙයත්තෝ හිටලාන්න පොදොයි මොන එක මන්දයිද කියන එක. ඉතින් ඒතන වල තිබෙන්නේ මිනික් ගජ්ජුන්නේ අත්පොජ්ජිය. මේ ඇත්තන්ට කතා දමන්න අමාරු තනයි මිනික් ගජ්ජුකට බලපොජ්ජ මන්ද කරලා මේතන කියලා මේ ඇත්තන්ට තීරණ පොජ්ජ මන්ද කරන්න අමාරු තනයි. ඒතන මිනික් ගජ්ජුකට තිබෙන අයිති පොජ්ජ. ඉතින් ඒ අයිති පොජ්ජ හැටිමට යැත්තෝ කල්පනා පොජ්ජ මන්ද කරලා මොන එකක් හරි තීරණ පොජ්ජ මන්ද කරනවා. ඒතනේ මේ ඇත්තෝ හැම දවස් පොජ්ජම කතා දමන එකමත් තමයි මේ රට පොජ්ජේ තිබෙන මේ යුද්ධ පොජ්ජ කියන්නේ. මේ අතෝ කැමැති පොජ්ජම කොදෝ එකමක්. යුද්ධ පොජ්ජ කියන නම් පොජ්ජටත් මේ අතෝ විරුද්ධ කරනවා. ඉතින් හැබැයි ඔය හැම එකෙම මියබට ගමන්නේ මිනික් ගජ්ජු. ඉතින් ඒත් මේ රට පොජ්ජ රඳාපු මිනික් ගජ්ජු හැම එකෙම මේ ඛණ්ඩායම් පොජ්ජ දෙකම කතා දමවුවා, සාකච්ඡා පොජ්ජ බන්ද කරුවා, තීරණ පොජ්ජල් බන්ද කරගත්තා. හැබැයි මේ මම් පොජ්ජ දීපට ඇරෙනවා. ඉතින් ඔන්න මේ කාලෙමැච්ච මන්ද වෙනකොට එනකින් ඒ යුද්ධ පොජ්ජ මේ අවසාන පොජ්ජ මන්ද කරගෙනම මං ගැච්චෙනවා කියලා ආරංචි පොජ්ජ තිබෙනවා. ඊයේ දවස් පොජ්ජ මන්ද වෙනකොට තව තැනමක් ඒකට මං ගැච්චලා තිබෙනවා. ඉතින් මේ ඇත්තෝ හිටලාන හැටිමට හොඳ වාගේ කතා දැම්මම කොදොයිනම් මොන මිනික් ගැජ්ජුකට හරි හොඳ වාගේ කතා දැම්මම කොදොයිනම් ඒතනට මන්ද කරගන්න තීරණ පොජ්ජ ජනාධිපතිවරයා මන්ද කරගෙන තිබෙනවා. ඉතින් මේ රට පොජ්ජේ තව කාලෙමැච්චක් මං ගැච්චෙනකොට බය පොජ්ජක් පොදෝවිලා මිනික් ගැජ්ජුකට මම් පොජ්ජේ මං ගැච්චන්න ඉඩ පොජ්ජ මන්ද වෙයි. ඉතින් ඒ වාගේ මන්ද වුණොත් ඒතන මේ ඇත්තන්ට විතරක් පොදොයි. මේ රට පොජ්ජෙටම මේ රට පොජ්ජේ රඳන හැම මිනික් ගැජ්ජුකටම කැකුලියෙකුටම ඒතනේ ලොකු තනේ මේ වාති පොජ්ජම් මන්ද. ඇත්තෝ කතා දැම්මේ මේ ඇත්තන්ට තිබෙන ගැටලු පොජ්ජල් ගැන මේ ඇත්තෝ ජනාධිපතිතුමාට අපේ හූර්ලා මං කතා දමලා තිබෙනවා කකුරු ගච්ඡලා ඇනු කලලා තිබෙනවා. ඉතින් ඇත්තෝ කතා දමන්නේ මේ කරදර පොජ්ජ නිදහස් පොජ්ජ බඳු වෙච්ච ගමන් මේතනවල මේ ඇත්තෝ බඳු කරනවා.
එන්නේ කියන්නේ වට ලොකු නන්නක ඉන්නනේ ඔය කට්ටිය නන්නක ඉන්න කට්ටිය ඔයාලා දෙන්න අනික මේක මෙහෙන් තියන්න. ආ දෙන්න ඔව් මේ පැත්තට අරන් ලයින් දෙන්න පේන්නේ නැහැ දෙන්න හරි ඔව් ඉන්න හරි ඔව් හරි හරි. අපි යනවා ඒක. ආදිවාසී ආදාහන්නේ යක්කු දෙයියෝ නායක්කු ඒ කට්ටියක ආභරණ තමයි මේ තියෙන්නේ. මේකේ තියෙන්නේ කඩු තියෙනවා පටන් ගත්තම හෙට සෑවෙදි නටලා තමයි මේක අවසන් වෙන්නේ. මේක නටන්නේ මිනිසුන්ට ලෙඩ දුක් කරදර හිවිහර හදනවට නටන පරම්පරාවේ. පරම්පරා 7ක බඩු මුට්ටු තමයි මේකේ දැන් මේ තියෙන්නේ. ඉතින් මේ නායකතුමා තමයි මේකේ බාරකාරයා කලින් නම් හිටියේ තිසාමි දැන් ඉන්න නායකතුමා වනිල්ලැත්තෝ. එයා තමයි මේක නටවන්නේ. මේකට ඉතින් දැන්ට රුපියල් ලක්ෂයක විතර වියදමක් යනවා මේක නටන්න. ඒ දවස් දෙකට. එන මිනිසුන්ට කන්න බොන්න බඩු මුට්ටු ඔක්කොම දෙන්න ඕනි. අවුරුද්දකට සැරයක් මේක නටන්නේ හැම අවුරුද්දම සැප්තැම්බර් මාසේ තමයි මේක නටන්නේ. මාර්නේ තිසාමිගේ නෝනාගේ මාර්නේ 15ක් තිබ්බා මෙතන මාර්නේ ගඳක් පැగిලා මොකක්වත් ආවේ නැහැ. මේවා ඔක්කොම බෙහෙත් කොලාතු වලින් තමයි සරසලා තිබ්බේ. ලස්ස 3-4ක් ආවා සෙනඟ බලන්න. ඉතින් තිසාමි මැරිලා දැන්ට අවුරුදු 11ක් වුණා මේ අවුරුද්දේට. තිසාමි මැරුණකොට වයස 110යි දොස්තර මහත්තයෙක් හදලා තියෙනවා 110කට වයස. ගම්මානේ මෙතන ඉඳලා 7ක් මදුරු පවුල් 375ක් ඉන්නවා සෙනඟ ඉන්නවා 2500ක්. මේ නායකතුමාට බාරව තියෙනවා ගම් 14ක්. ඔක්කොම ඉන්නවා ලංකාවේ ආදිවාසී 25000ක් විතර. ඔක්කොටම නායකතුමා තමයි ඌරු වර්ගයේ වන්නිලැත්තෝ. දැන් ඉන්න නායකතුමා. මෙතන මෙහෙට ආගෙවනා මෙහෙ තියෙනවා තිසාමිගේ සොහන. වටකලා බම්මක් බඳලා ලොකු ගලක් තියලා තියෙන්නේ. මේ પરම්පරාව දැන්ට ආවිදින් අවුරුදු 37000කට උඩින් ඉඳලා එන પરම්පරාවක් යස්ස දේව නාග ගෝත්‍රයෙන් යන પરම්පරා දෙකක් නෑ. යස්ස ගෝත්‍රෙ මිනිස්සු තමයි යස්සෝ අදහප් මිනිස්සු ආදිවාසී. අදත් අදහන්නේ යක්කු දෙයියෝ නායක්කු ගස් ගල් හෙල් කඳු තමයි තාමත් අදහන්නේ. ඒ වගේ තමයි පිළිරි තියෙන්නේ. තමයි 25000ටම නායකතුමා තමයි ඌ වර්ගයේ වන්නිලා. භූමිය ප්‍රමාණය කොච්චරද? නෑ කට්ටිය. ඔව්. භූමිය ප්‍රමාණය කොච්චරද? ඒ මොකද? මේක මාඳුර අබේ භූමියනේ මේක. කොච්චර කල් ඉඳලා තහනම්ද? මේක 1982 ඉඳලා තහනම් කැලේටපත් වුණේ. උඹ මේක බුරන්නේ ඒකයි ඕනේ. අම්මාලු කිරි ලොකු තලේ ඉන්නේ වුණේ. Mangga cai mahako kagalpoj randana vanni hani hani ke mangga cai mahamara galpoj na vanni hani hani ke mangga cai masango mungal poj randana vanni hani hani kamangga cai artarai kadiyana kadirangallata badiyana valko bagala dinnana magala gitalaurat datatagana mettem pannai milalana mettem pannai milalana kulum pannai dautana Upalanato ittara karagana mettem pannai durandana ottem pannai bautana mettem pannai mahato මන්ද කළා මන්න කතා තන්තෝස් පොත්. මේකේ ඊතලෙත් විදින්න පුළුවන්. ගලත් අයියේ මෙන්න මේක මං අර මැද යන්න ගහන්න ගස්තල වදින්න නැති වෙන්නේ. අර ගස් දෙකට මෙතෙන් ගන්නවා. අර ගස් දෙකට